ලංකාවේ කොල්ලන්ගේ හීන කුමාරි හෝනට් 250. හැබැයි අද කාලේ මේක ගන්න කලින් මේ දේවල් දැනගත්තේ නැත්නම් ඔයා අමාරුයි. හෝනට් එක කිව්වම මුලින්ම මතක් වෙන්නේ ඒකේ තියෙන ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එක. 250cc උනාට මේකේ සද්දේ අහන්න ඕනේ. මේකේ තියෙන ස්මූත් රයිඩින් එක්ස්පීරියන්ස් එක වෙන කිසිම බයික් එකක නැහැ. හැබැයි මතක තියාගන්න හෝනට් කියන්නේ දැන් අවුරුදු 20කට වඩා පරණ තාක්ෂණයක්. ගොඩක් බයික් දැන් තියෙන්නේ අන්තිම කාලේ. චැසි නම්බර් කොටපුවා එන්ජින් ලෙඩ තියෙන බයික් අද ඕන තරම් පාරේ තියෙනවා. අනිත් දේ තමයි මේකේ නඩත්තුව. සිලින්ඩර් 4ක් තියෙන නිසා ස්පාර්ක් ප්ලග් 4යි, කාබියුලේටර් ටියුන් අප් එකයි මේ හැම දෙයකම සාක්කුවට ටිකක් බර වැඩි. හැබැයි හරියට මේක මේන්ටේන් කළොත් මේක තව අවුරුදු ගාණක් පදින්න පුළුවන්. ඉතින් හොනට් එක ගන්නවා නම් බයික් ගැන හොඳට දන්න කෙනෙක්ව එක්කන් ගන්න අමතක කරන්න එපා. මොකද මේක පදින එක ආතල එකක් වගේම ලොකු වගකීමක්. තාමත් හොනට් වලට ආදරේ යාළුවන්ට මේක ෂෙයා කරන්න. මේ වගේ තවත් විස්තර දැනගන්න Throttle LK